2020 අප සාමාන්‍ය පෙළ විභාගයට ආපු ප්‍රශ්න පත්‍රයේ දිගාංශය ගන්නට තමයි අද උත්තර දෙන්න යන්නේ. මේ දිගාංශය ගන්න ත්‍රිකෝණමිතියත් එක්ක එකතු කරලා තමයි අහලා තියෙන්නේ. ගොඩක් අවුරුදු වල ත්‍රිකෝණමිතියට වෙනම කොටසකුත් දිගාංශයට වෙනම කොටසකුත් අහනවා. නමුත් මේ 2020 දී දිගාංශය ඇතුළේම ත්‍රිකෝණමිතියත් එක්කම අහලා දාලා තියෙනවා. ඔයා මේ වෙනකොටත් මේ ආසිතව කිසිම දෙයක් ඉගෙනගෙන නැතත් ඔයාටත් මේ ගාන තේරෙන්න කියලා දෙනවා. ඉතින් ඔයා මේක ඉගෙනගෙන නැත්නම් අනිවාර්යයෙන්ම Mathstube Lanka 2 වෙබ්සයිට් එකට ගිහින් ඔයා පුළුවන් දිගාංශය සහ ත්‍රිකෝණමිතිය දෙකම හොඳට ඉගෙන ගන්න නොමිලේම. මම හිතනවා ඔයා ගාන කියව ගන්න නැති කියලා. මේකේ කියනවා A සිට B දිගාංශය අංශක 145යි කියලා. අන්න ඒව ලකුණු කරද්දී ඔයා කරන ප්‍රධාන වැරද්දක් ඒ තමයි A සිට B දිගාංශය කෙලිම ලියනවා. කොහොමද දිගාංශය ලියද්දී දන්නවා අපි උතුරක් ලකුණු කරගෙන උතුරේ ඉඳලා තමයි මෙන්න මේ ඔරලෝසුවේ කටු කරගෙන දිශාවට අපි දිගාංශයක් ලකුණු කරන්නේ. නමුත් ඒක 145යි කියලා එකපාර ලකුණු කරන්න එපා. අපි මේ ගානට වටිනවා හෝ මේ ගානට වටින්නේ නැති වුණත් අපි සාමාන්‍ය දිගාංශය ගානකට උත්තර ලියනකොට කරන්න ඕන දේවල් කතා කරමු. එහෙනම් මේ 145 නොලිය. ඔයාලා දන්නා මෙහෙම හරියටම ඉරක් ගැහුවොත් කඩ ඉරක් එතන අංශක 90යි කියලා. එහෙනම් 145න් ඒ 90 අඩු කරලා අන්න ඉතුරු ටික තමයි අංශක 55යි කියලා මේ කෝණය දා ගන්න ඕනේ. එතකොට එතන අංශක 55ක් වෙන නිසා ඒක ඇතුලේ ඉතුරු කෝණය අංශක 35ක් වෙනවා. සහ මෙතන මේ B ගාව තියෙන කෝණය අංශක 55ක් වෙනවා ඒකාන්තර කෝණය යටතේ. ඔහොම ඉතින් අපිට කෝණ ටිකක් දා ගන්න පුළුවන්. ඒ කොයි කෝණේ වැදගත් වෙයිද අපි දන්නේ නැහැ. එතනින් එහාට ගාන හදද්දී ඒ එක කෝණ ඒ විදියට වැදගත් වේවි. ඊට පස්සේ ගාන කියනවා AD පාදය මීටර් 20යි කියනවා. DC පාදය මීටර් 42යි කියනවා. මම ඒ විදිහටම මේ රූපයට අදාළ තොරතුරු ටික ඇතුළත් කරගන්නම්. ඊට පස්සේ මේ ප්‍රශ්නෙන් අහන්නේ DB දිග සොයන්න. DB දිග සොයනකොට දැන් ඔයාලට පේනවා A ගාව තියෙන 35 කෝණය සහ ඒකම 20ක් මීටර තියෙනවා. ඉතින් ওই 35 කෝණයට සාපේක්ෂව DB කියන්නේ සම්මුඛ පාදය. මොකද 35ට ඉස්සරහින් සම්මුඛව තියෙන පාදයට අපි සම්මුඛ පාදය කියලා හඳුන්වනවා. ඉතින් මේ සම්මුඛ පාදයේ දිග තමයි අපිට හොයන්න කියන්නේ. 35 කෝණයට බැඳිලා තියෙන පාදය AD. AD කියන්නේ 20යි. ඉතින් අපිට හොයන්න කියන්නේ BD. ඒ කියන්නේ සම්මුඛ පාදය. අපි දන්නේ බද්ධ පාදය 20යි. ඉතින් සම්මුඛ පාදය සහ බද්ධ පාදය අතර සම්බන්ධ වෙච්ච ත්‍රිකෝණමිතික සම්බන්ධතාව එකයි තියෙන්නේ. ඒ තමයි tan සම්බන්ධතාවය. එහෙනම් අපි tan සම්බන්ධතාවය ලියනවා. tan 35 සමානයි BD බෙදීම AD. ඒකේ tan 35 වෙනකොට අපි ත්‍රිකෝණමිතික වගු භාවිතා කරලා tan 35 යගේ ගන්නවා 0.7යි 0.02යි කියලා. ඒක සමානයි BD බෙදීම 20යි කියලා දාන්න පුළුවන්. මොකද අපිට AD වෙනකොට 20 ආදේශ කරගන්න පුළුවන්. ඉතින් මෙතන BD උක්ත කරන්න අපි දෙපැත්තම 20ෙන් ගුණ කරපුවම 0.7යි 0.02 20ෙන් ගුණ කරන්න ඕන. එතකොට අපිට උත්තරයට එනවා ආසන්නව 14යි. මොකද අපිට ආසන්න මීටරයට තමයි සොයන්න කියලා තියෙන්නේ. ඔන්න ওই විදිහට අපිට BD ගේ දිග ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගානෙන් කියනවා BCD කෝණය වගේ දෙකක් DAB කෝණයට වඩා ලොකුයි කියලා පෙන්වන්න කියලා. ඒක කොහොමද කරන්න කියනවනම් අපි ඉස්සරලාම BCD කෝණය හොයා ගන්න ඕනේ. එතෙන්ට අපි θ කියලා දා ගන්නවා. එතකොට අපි දන්නවා θට සාපේක්ෂව ඉස්සරහින් DB කියන්නේ සම්මුඛ පාදය සහ 42 කියන්නේ කර්ණය. ඉතින් සම්මුඛ පාදය සහ කර්ණය සම්බන්ධ වෙච්ච එක සම්බන්ධතාවයයි තියෙන්නේ. ඒක තමයි sin සම්බන්ධතාවය. ඒ නිසා අපි sin සම්බන්ධතාවය ලියනවා. sin θ සමාන DB බෙදීම DC. ඒ කියන්නේ DB බෙදීම 42යි. අපි DB වෙනකොට හොයාගත්තු 14 ආදේශ කරනවා. ඉතින් ඒ දෙක සුළු වුණාම sin θ සමාන 0.333 කියලා එනවා. ඉතින් මෙතන θ උක්ත කරලා sin inverse 0.333 කියලා දානවා. ඉතින් ඒකේ θ හියගේ වද්දි 19 කලා අංශක 19 කලා 47යි කියලා එනවා. මේ කලා ගන්න පොඩි වෙනසක් තියෙන ඉඩ තියෙනවා. මොකද මේක ඉන්ටර්නෙට් එකෙන් බලාගත්ත එක මට හරියටම ෂුවර් නැහැ. ඔයාලා ඒක බලන්න හරියටම 0.333 sin අගය කීයද කියලා. නමුත් අපිට මෙතන ගාන වරදින්නේ නැහැ. හේතුව තමයි මේකත් ආසන්න පූර්ණ සංඛ්‍යාවට අහලා තියෙන්නේ. සහ එකක් තමයි මේක වැඩි බව දෙගුණයක් බව දෙගුණේ අනකට වඩා ලොකු බව පෙන්වන්න තියෙන නිසා අපිට ලොකුවට ඒකේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් අපිට මේකේ BCD කෝණයට අංශක 19ක් කියලා එනවා. ඉතින් 19 දෙගුණේ ගන්න ඕනේ. අයියේ 2යි BCD ගැන තමයි අපිට අහන්නේ. එතකොට 2යි BCD උත්තරේ එනවා 38ක් කියලා. ඇත්තටම තවද එතකොට දැන් DAC කෝණය අංශක 35යි කියලා අපි මේ වෙනකොටත් දන්නවා. එතකොට දැන් අපිට තිබ්බේ DAC කෝණයට වඩා DCB කෝණයේ BCD කෝණයේ දෙගුණය විශාල බව පෙන්වන්න. ඉතින් DCB කෝණයේ දෙගුණය එනවා අපිට අංශක 38යි. අපිට DAC කෝණයේ අංශක 35යි. ඉතින් ඇත්තටම දෙගුණය 38 35ට වැඩිය ලොකුයි. ඒ හින්දා මේ ප්‍රකාශනයේ සත්‍යයි කියලා අපිට පෙන්න ගන්න පුළුවන් වෙනවා. ඉතින් හරියම ලේසි ගානක්. බලන්න දිගාංශීය ත්‍රිකෝණමිතිය කියනවා එච්චර අමාරු කරන්නේ නැහැ. මොකද ඒකේ තෝරා ගැනීම අඩුයි. ඒ නිසා ඒක හොඳින් උත්තර ලියන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ යට ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යයෙන්ම දාලා තියෙනවා මේ වගේ තවත් ගණන් 5ක් 6ක් ඒ ටිකට ඔයාලා තනියම උත්තර ලියන්න. ලියලා ඔයාලා ප්‍රැක්ටිස් එක බලන්න ඔයාලට මේකකට ලියා ගන්න පුළුවන්ද කියලා. මොකද මේ හැම ගානකම ලකුණු 8ක ටාගට් එකකට ඔයාලට යන්න පුළුවන්. ඔයාලට ඒකක් ස්ථිරවම ගන්න පුළුවන්. මම හැමදාම කියනවා වගේ ඔයාලගේ ලකුණු 50කම ගණන් වැරදුනත් ඔයාලට එන්නේ
ඒකක් 50කම ගණන් වැරදුනත් ඔයාලට එන්නේ ඒකක්. ඒ කියන්නේ ලකුණු 200ෙන් දෙන්නේ. ඉතින් ඒකේ 50ක් වැරදුනත් 150 තියෙන එක දෙකට බෙදපුවම 75. ඉතින් ඔයාලට ඒකක් ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අද මම මේ පාඩම මේ ගාන නවත්තනවා. මම මිහිර ජනප්‍රිය Maths Tube ලංකා YouTube channel එක වෙනුවෙන්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මගේ website එක ඔයාලගේ home screen එකකට දාගෙන තියාගන්න. මොකද නොමිලේම අපේ සාමාන්‍ය පෙළ ගණිතය ඉගෙන ගන්න ඔයාලට ඒකෙන් අවස්ථාව හම්බ වෙනවා.